සුරරත සමන් සමකින් සුර ගන එවර පැහැනත මතාරා පරසතු මල් පතර හලෝ කොහොමද? ඉතින් මම දැන් ඉන්නේ ශ්‍රී පලාබද්දල ගමේ පන්සලේ ඉන්නේ පලාබද්දල. ඉතින් අද අපි යන්නේ මේ පාර දිගේ යන්න තියෙන්නේ. දැන් සාරානන්ද විශ්‍රාමශාලාව ගාව ඉන්නේ. ඉතින් අදත් වෙනද වගේම මගේ ගමන් සහායකයා ඉපින ඉන්න මේ පැත්තේ. හායි. ඉතින් අපි දෙන්න තමයි යන්නේ. යන් ඉස්සරහට යනවා කතාව. විශ්‍රාමශාලාව බලාගන්න. ටිකේ බාර දෙයක් කරන්න නැතුව යනවා දෙන්න. මම අර කළු බාර දෙකක් තිබ්බා බෙදර ඒ දෙක දාන්න හිටියේ. ඒ මේ වගේමනේ මට හිටින්නේ කැන්ටන්. ඔව් හැමතැනම මේ වගේම හිටින්නේ. ඒ ඉතින් හැමතැනම ගන්නේ. මෙතෙන් දාපම හිතෙන් දානවා. ඒ ඉව නැයිනේ. ආ ඉව නැයිනේ. නෑ ආර පාන ඔක්කොම මට කරලා මම යනවා. ඔව් අපි දැන් අර ප්‍රශ්නේ හින්දා ඇල්ල ගියා නම් එහෙම මේ අවුල්නකො. මේ දෙපැත්තෙන් මේකම තමයි. මේ පඩි පෙළෙන් යනවා නම් ඒකයි, මෙහෙන් යනවා නම් එහෙමයි. ඉතින් ඇයි මෙහෙන් බාහින්ද මං ආවේ? අපි දැන් ගිහිල්ලා පාර අතන මේ නාන තැනක් තියෙනවා. ඉතින් නාගෙන උඩහට යන මේ උඩින් වීඩියෝ කරන්න බලන්න. මටත් වීඩියෝ කරන්න ඕනේ. මොකද මේ ගමන මට මේ කවදා හරි මට බලන්න තියෙනවා. ඒ හින්දා යන් ඉස්සරහට. මේ පාරවල් දෙකේ එකක්. මොන පාරවල් දෙකද? නෑ නෑ. ඉතින් ගම් මම ගන්න. ගිය පාර ඇවිල්ලා අපි අතන නෑ. ඒදි මීට වඩා වතුර තිබ්බා. මෙතනින් ආවේ. ඔව් එතන. මාල් ටික බිම තියන්න ඕනේ. ගහකින් එල්ලුණා හරි. අර අතන ගස් තින්නේ නැහැ. අපි දැන් මේ අතන දිගට එතන ආලා ඉහළට කරුණාකරන ගමන් ඉන්නේ. පොඩි උදවැස්සක් වගේ තියෙනවා.
කොහොම ඉතින් මේ පැත්තට එහෙමනේ නේ අපිට යන්න තියෙන වරමේ තියෙන එහෙනම් යන් ඉස්සරහට මේ අපි මේ වීඩියෝ කරන්න උන්නේ පට ගන්න ආගත්තා කොල්ල වැස්සක් ආවින්ද ඉස්සරහට වහිනවා මේ ඇක්ෂන් දාන කරලා ඉන්නේ හොඳටම වහිනවා පියානෝ මචං වැස්සා දැන් නම් වැස්ස ටික පායලා දින්නේ මේ ඉටිකොල ටික හැමදෙම එල්ලගෙන යනවා හායි අපිට අන්න නම් දිනවා දැන් සෑහෙන දුර පටන් ගත්තේ දැන්නේ පටන් ගන්න ටිකක් වෙලා අපි යනවා ඔව් යනවා ඉතින් ගමන පටන් ගන්න නම් දැන් ටිකක් වෙලා හැබැයි මේ වැස්සෙන්ද මේ ගමන පොඩක් ස්ලෝ වුණා හැබැයි වැස්සෙන් තියෙන ආශිර්වාදය තමයි ඇඟට මහන්සි නැතිව. ඒක වාසියක් වුණාට අර පැත්තෙන් බෑ. හැමදේම පොසිටිව් බලන්න. Come on boys. Come on boys. Ah, lamai. Hai ළමයි අපි දැන් මේ අඩි පඩි 500ක් විතර නැගලා තමයි ළමයි මේ දැන් අපි ඉන්නේ. තව 10,000 තියෙන ළමයි. අපි දැන් ඉන්නේ පවනැල්ල පොලිස් මුරපොළ ගාව. මේ තියෙන්නේ ශ්‍රී ලංකා පොලිස් පවනැල්ල. ඒකයි. ඉතින් මේ අපි අද ආවේ අපි ගෙදරින් එද්දෙනා හිතන් හිටියේ වහින්නේ නැහැ කියලා. හැබැයි මේ මෙහෙට වැස්සා. ඉතින් මේ ඕගොල්ලෝ එන දවසක වහිනවා නම් අර මේ නාන්න එහෙම මේ දොළව අර මේ ගඟට යන්න එපා. මේ ගියොත් ශනික මීටරෙන් ඉන්න මේ එකපාරට වතුර වැඩි වෙනවා. තව සමහර කට්ටිය එහෙම ගිහලා කලින් කට්ටිය මැරලා තියෙනවා. මේ පවුලෙම එකම කට්ටිය ගහන ගිහලා තියෙනවා. එකපාරට වතුර වැඩි වෙනවනේ. ඕගොල්ලෝ ආපුවාම එන මීටරෙන් ඉන්න. අපි අද යාළුවනේ මේ වෙනදාගේ නෙමෙයි මේ බාට නැතුව තමයි අද සිරිපා කරුණා ගන්නෙ. තම්නෙල් එක දානවා පාවන්නද සිරිපා කරුණා කියලා. අපි දැන් යනවා තාම මේ දැන් පටන් ගත්තා වගේ තව යන්න තියෙනවා ගොඩක් දුර. 60 මෙහි සිරිපා කරුණා කරනකොට පාරවල් 6ක් තියෙනවා ප්‍රධානම දෙකයි 69 මේ පලාබද්දලයි. මේ පාරවල් දෙකට තමයි අනිත් ඉතුරු පාරවල් 4 මගින් සෙට් වෙන්නේ. රත්නපුරා පාරටම කුරුවිට පාරත් සෙට් වෙනවා. 69 මේ පාරේ වෙනස තියෙන්නේ. ඒ පැත්තේ පොඩ්ඩක් ක්‍රවුඩ් එක වැඩි. මේ පලාබද්දල පාරෙන් ටික අඩුයි. හැබැයි පරිසරය මාර ලස්සනයි. ඔයගොල්ලන්ට පේන්න ඇති උඩ කැලේ ටික යන්න තියෙන්නේ. මාරමයි මේ කියන්නේ අපි දැන් ඇතුළේ ඉන්නේ. ලෝගෝ උරුමයක් විච්ච ශ්‍රීපාද රක්ෂිතේ. මේ රක්ෂිතේ සෑහෙන විශේෂ දේවල් මේ රක්ෂිතේට ආවේනික දේවල් තියෙනවා. සෑහෙන අපි ඉස්සරහට යනකම් බලමු. ඒ ගහ කඩා වැටලා අනිත් ගහට සේතු වෙලා අර මගේ මේ තුන්වෙනි සිරිපා කරුණා. නිපුණ උඹ කීයද? දෙවෙනි. දෙක.
මගේ තුන නිපුණේ දෙක මේ පාරේ උඩහාර කරුණා කරන පළවෙනි යතා වගේ පහළට කරුණා කරලා තියෙනවා. දැන් කොච්චර මහන්සි වුණත් අර ඒ කියන්නේ වතු ටිකක් බීපුවාම ඇඟේ අර හති ගතියට යනවා. ධනිස් දෙක දෙනකොට මාර කෝල් ඒ කෝල් ඇත්ත එක තමයි මරු. මේ දෙන්න පාර පඩි 2300යි. අපි උඩරනේ කරුණා කරන්නේ. ශ්‍රීපාද කන්ද ශ්‍රී ලංකාවේ සබරගමුව හා මධ්‍යම පළාත්වලට මායිම තමයි පිහිටලා තියෙන්නේ. සිරිපාදය සමනල කන්ද ආදම්ගේ කඳු ශිඛරය ලෙස මේ හඳුන්වන්න පුළුවන්. ශ්‍රීපාද වන්දනා සමය ආරම්භෙන්නේ උඳුවප් මාස පොහෝ දිනටයි. වත් පිළිවෙත් රාශියකට පසු එය ආරම්භ කරයි. මාස 6කට පසු එළඹෙන වෙසක් පුන් පොහෝ දින ශ්‍රීපාද වන්දනා සමය අවසන් වන අතර ඒ සඳහාද වත් පිළිවෙත් පවතී. මුහුදු මට්ටමේ සිට අඩි 7400කට පමණ උසින් ශ්‍රීපාද ස්ථානයේ පිහිටා තිබෙනවා. ඉතින් මේ ශ්‍රීපාද ස්ථානය වන්දනා කිරීම සඳහා අපිට පාරවල් 6ක් තියෙනවා. ඉතින් මේ පාරවල් 6න් අපි ගොඩක්ම දන්න පාරවල් 3ක් තමයි තියෙන්නේ. හැටන් නල්ලතන්නිය පාර ගොඩක් අය මේ පාරෙන් තමයි සිරිපා කරුණා කරන්න තෝරගන්නේ. ඒ පාර තෝරගන්න හේතුව වන්නේ සිරිපා කරුණා කරන්න තියෙන ලේසිම පහසුම පාර වෙන්නේ මේක. අර අපි කලින් ආපු ටිකේ මාර වීඩියෝ කරපු ටිකේ ටීවී පරිසරයේ වෙනසයි දැන් මේ හරිය තියෙන පරිසරය වෙනස් නේද නිප්පොනේ. එන අමුතුයි. නිකන් එළි වෙලා වගේ මේ ටික. අපි අර කලින් ආවේ මේ කැලේ අස්සෙන්නේ. දැන් මේ පොඩ එළි වෙලා අතන කඩයක් තියෙනවා අම්බල්ම ගාව. කිලෝමීටර යනකම ඉන්නේ. 2700යි. වැඩි 2700යි දැන්. තව යන්න තියෙනවා. හා? 700යිද? ඔව්. ඕගොල්ලන්ට මම මේ හරිය වෙන්නන්නේ මේ හරිය ලස්සනයි. ඊට වඩා මේ හරිය ලස්සනත් හොඳට බලන්න මතක තියාගන්න. ඉස්සරහට ඊට වඩා ලස්සන දැන් ටිකක් තියෙනවා. ඉතින් ඒ ටික බලන්න ඒ දෙක කම්පෙයාර් කරන්නත් එක තමයි මේ ටික හොඳට පෙන්නන්නේ. හොඳට බලන්නකො නිකන් මේ හරිය කැලේ අස්සේ තියෙන හොඳට. ඉස්සරහට යන් උඩ හරියට ගියාම තමයි ඈත කඳු ටික ඒ දැන් සමුල කන්දේ හැම කන්දම්ම ඈතට යනකම් පේන්නේ. ඒ හරිය ටික තමයි. ඉස්සරහට ගිහලා බලමු මම පෙන්නන්න හැමතැනම ඉස්සරහින් මං හිතන්නේ මට හරියටම ෂුවර් නෑ ලිහිණියල තියෙනවා අපිට ඊළඟට යංගුවන් යාර අතන තියන්නේ ලිහිණියල අපි මං කිව්වා වගේ ඉස්සෙල්ලාදී ඉස්සරහින් තියෙන ලිහිණියල ඉතින් මෙතන ලිහිණියල කියලා කියන්න එක ජනප්‍රවාද තියෙනවා එකක් තමයි මේ ලිහිණි කියලා කාන්තාව මෙතනින් පල්ලට වැටලා තියෙනවා දැන් නම් මෙතන දැල් ගහලා තියෙන්නේ කලින් මේ දැල් තිබ්බේ නෑ ඒ වගේම මේ තව මේක පල්ලට ළමෙක් වැඩලා තියෙනවා එයාගේ අම්මා ලිහිණි කියලා තියෙනවා ඒ ළමයා හින්දා එයාත් පැනලා කියලා තියෙනවා මේ කතාවක් විදියට. හැබැයි ඉතින් මෙතනින් අර සම්ප්‍රදායක් විදියට මෙතනින් යන කට්ටිය මෙතනට ඇවිල්ලා ලිහිණියක්ගේ අපි යනවා කියලා කියන එතකොට මේ ඕ වගේ නිකන් සද්දයක් එනවා ඒ වෙන්නේ අර ඈත ඕගලන්ට පේන්නේ නැති අතන ලොකු ගලක් තියෙන්නේ ගල අර අතන ඈතින් පේන්නේ නැති ගලක් මේ කන්දක් තියෙන්නේ. අපි මෙතනින් සද්දේ කෑ ගැහුවට පස්සේ ඒ ශබ්ද තරංග ගිහිල්ලා ඒ කන්දේ වැදිලා ඒකේ දෝංකාරයක් විදිහට තමයි අපිට ඕ කියන වගේ මේ සද්දයක් එන්නේ. ඒකයි මෙතන විශේෂත්වය. මෙතන ලිහිණියල කියන්නේ. ඉතින් අපිට ලිහිණියල හම්බෙන්නේ මේ මොකද්ද මේ පලාබද්දල පාරෙන් ආව විතරයි 60 පාරේ ලිහිණියල නැහැ. පලාබද්දල පාරේ පඩි 2800ක් විතර නගේ තමයි මේ ලිහිණියල හම්බෙන්නේ. පේන්නේ නැති මේ පහළ එන ආගාදියක් තියෙන්නේ. ඔයගොල්ලෝ ආව මෙතන මේ දැල කැඩලා තියෙන කට්ටිය ගිහිල්ලා වෙන්නේ නැති. ඔයගොල්ලෝ එහෙම යන්න එහෙම පා මෙතන එන භයානකයි. ඉතින් අර මේ පාට විතර ලිහිණියලක් තියෙන්නේ. අර එහා පාරත් ලිහිණියලක් තිබුණා. ඉතින් අපිට පොඩ්ඩක් චකිතයක් තියෙනවා දෙපැත්තම ලිහිණියල දෙන්නේ කරලාද කියලා. තව මේක ලිහිණියල පල්ලට මේ මීට අවුරුදු ගානකට කලින් ගෑනු කෙනෙක් වැටලා තියෙනවා. එයා වැටලා ජීවිතක්ෂය වෙන්නේ නැතුව එයා ආයේ බේරලා ඇවිල්ලා තියෙනවා. එහෙම කතාවකුත් තියෙනවා. මම ඒක ෆොටෝ එකක් තියුවා මම මෙතන දාන්න වීඩියෝ එකේ. මේ මෙතන ලිහිණියල ගාව මෙතන බෝඩ් එකේ ගහලා තියෙන විස්තර ටික. ඕගොල්ලෝ පුළුවන් නම් මෙතන පෝස්ට් කරලා කියන්න.
දීනියක්කේ කියලා කෑ ගහලා බං. ලිහිනියක්කේ! දැකලා හොව ගන්නවා. අර මම කතා අර උඹට ඇහුන්නේ අර උඩා නිකන්. ඇහුණා. උඩා පැත්තෙන් ආවේ කියන්නේ. අරින් ඇහෙන්නේ. ආය කතාර. ලිහිනියක්කේ! අපි යනෝ! එදා ගිය පාර මේ අපි මේ ලිහිනියක්කේ කියලා කෑ ගහලා මේ උඩා අපිට මේ පඩිපෙළට උඩා ගිය කට්ටිය ඕ ගෑවා. උන්නේ ආතල්ලකට උන් උඩා ඉඳන් ඕ කියනවා අපි මෙතන කෑ ගහද්දි. ඉතින් අර මේ ජනප්‍රවාදයක් ඒ විදිහට තමයි එතන තියෙන්නේ. ඉතින් කට්ටිය යන ගමන් කෑ ගහලා යනවා. අර ඒකෙන් ඉතින් හානියක් නැහැ කියලා කියනවා. අපිත් ඉතින් අද try කරලා බලුවා. යන් ඉස්සරහට මේ දැන් ඉස්සරහින් යන්න තියෙන ඝන කැලෑවක් මැද්දෙන් ඔයගොල්ලෝ මේ පාර නම් සෝලෝ නැත්තම් ඔය රැට එහෙම කරුණා කරන්න පුළුවන් මේ ලයිට් ගහලා හැමදේම තියෙනවා. හැබැයි අර මේ කැලේ පාරවල් වලින් සඳකල තැන්නින් අර තව කැලේ පාරක් තියෙනවා. මට ඒක නම මතක නෑ. මං ඒ පාරෙන් එහෙම යනවනම් තනිය යන්න හොඳ නෑ. මේ සත්තුන්ගේ කරදරේ වෙන්න පුළුවන්. නඩයක් පිටින් යන්න ඕනේ. අනික සිරිපාදි කියන්නේ සාමාන්‍ය ට්‍රැවලින් ඩෙස්ටිනේෂන් එකක් නෙමෙයි. සාමාන්‍ය ට්‍රැවල් කරන දිහාවක් නෙමෙයි. සිරිපාදි යනකොට සිතින් කයින් වචනේ තුන්දරින්ම සන්නර වෙන්න ඕනේ. ඒ නැතුව යන්න හොඳ නෑ. දැන් මම මේ ගමනේ ඉද්දිත් දැක්ක අමාර අය මද්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. හිතලට කොල්ලොන්ට එහෙම හිතන ඇති. හැබැයි ඉතින් මේක සාමාන්‍ය ගමනක් නෙමෙයි. අපි මේ යන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල නම දින්න. ඉතින් ඔය සමහර කට්ටිය කියනවා උඩමළුව එහෙම අර මේ වීඩියෝ කරන්න දෙන්නේ නැති හේතුව එහෙම කරන්න දුන්නා හොඳයි නේ කියලා. හැබැයි සමහර විට එහෙම නොකරන්න දෙනවා ඇති ආරක්ෂක හේතු මතත් වෙන්න පුළුවන්. ඒව අපි හරියටම දන්නේ නැහැ. ඉතින් ඕගොල්ලෝ සිරිපාදේ යනකොට සිතින් කයින් වචනෙන් තුන් දොරින්ම සන්නරලා යන්න ඕනේ. මොකද මේක සාමාන්‍ය ගමනක් නෙමෙයි. කවුද කෑ ගන්නව? ඉතින් ඕගොල්ලොත් එද්දි සන්නර ගමින් යන්න. ඉතින් මේ සාමාන්‍ය ගමනක් නෙමෙයි මේක. මේක අපි හැමෝටම විශේෂ ගමනක්. අද අපි හිතාගෙන උඩට ගිහිල්ලා අපි උදේ ඇද්දි මේ මල් ගොඩක් කඩයනවා. ඉතින් මේ මල් ටික හැම බුදු පිළිමයකටම පූජා කරන්න කියලා හිතාගෙන තමයි ආවේ. හැබැයි මේ අපිට තිබ්බ අවාසනාවට රත්නපුර හරියේදී ට්‍රැෆික් කැල්ලුවා. ඊට පස්සේ අපි සෑහෙන්න අවුවේ කට්ට කෑවා. ඒ වෙලේ දාඩියයි ඒ හැමදේමත් එක්ක දිගිලා සීට් එක උඩින් තියලා හැමදේම වෙලා අපිට අර බුදුහාමුදුරන්ට පූජා කරන්න හොඳ නැහැ නේ ඒක. හරි නෑනේ. ඉතින් අපි ඒක පූජා කරන්නේ නැහැ කියලා තීරණය කරා. ඒක අර මේ හොඳ තැනකින් මේ ලස්සනට හොරනවා කියලා හිතා ඉන්නේ. බලමු ඉස්සරහට යනකම් කතා කරමු. උඩේ තව කරන්න විශේෂ වැඩ ටිකක් තියෙනවා බලමු. යා. අපි දැන් ඉන්නේ කටුකිතුල වංගුවේ. මේ කටුකිතුල වංගුවේ තියෙනවා මේ මොනවාද අර දාන ශාලාවක් වගේ ඒක විශ්‍රාම ශාලාවක් තියෙන කටුකිතුල වංගුවේ. ඉතින් මෙතන විශ්‍රාම ගන්න පුළුවන්. විශ්‍රාම ගන්න ඕනි කට්ටියට. අර ඈතින් ලාවට පේනවා. ඒ කියන්නේ දැන් මේ හැරෙන් උඩට ගියාම ඊට වඩා කොල්ලිට පේනවා. බලමුකෝ. ඉතින් අපි ආව පාර කියලා සමහර තැන්වල මේ ෂෝට් කට් වගේ තියෙනවා. ඒ කියන්නේ අර ඒ වතුර ගිය පාරවල් වහින කාට වතුර යන පාරවල් තියෙනවානේ. ඉතින් මේ පාරවල් දිගේ මිනිස්සුත් යන්න පටන් ගන්නවා. මේක තියෙනවා. ඕනේ කොට පැහැදිලි. ආයි ගෙලින්ම ඇමරිකන් සීන් එකෙන් යන්නේ නේ. කොහොමද අවුරුදු 4මාරක් පිටුපතාර මේ මෙතනින් කෙටි පාරක් නෙවෙයි. ඒක නාරේ කලින් ඉන්න දිවි පාර කරා. ඒ පාර හොඳයි. බලන්න වරලා. මා එන්නේ යා. පාඩේ කපලා තියෙන්නේ. අරේ. ආරේ බලන්න.
අත පරාජිනු අපරාජිනු. යකෝ මූ ඉන්නේ අපන්නේ. දැන් විතරයි අපරාජිනු. මගක් කපලා බෑග් එක හැරිලා ගිහලා. ඇක්ටිව්. දෙන පුඩක් බලෝබ. ලියෝ! ලියෝ බලන්න. අරබනේ මොන්නේ නෑ. හඳ බෑ. යන්නකෝ. ඔය අපෝ ගස්පාන්නේ නැහැ. කට දිගාවට නමන්න බෑ. මදි නවන්නේ. අරුන් දෙන්නත් එනවද? අපි එනවා. ඔව්. ෂෝට් කට් එක කියලා ෂෝට් හැබැයි අමාරුයි. හරි හරි. කට් එක නම් ෂෝට්. හැබැයි අමාරු. අපිට තව මායින් ඉක්ුණානේ ආවේ. අපිට තව මේ නඩයක් හම්බුණා 3 දිනක්. ඒ කට්ටිය අතන යනවා. මං මේ පවර් බෑන්ක් එක ගෙනාවට මේ පවර් බෑන්ක් එකේ ටෝනි කේබල් එක ගෙනහැල්ලා නැහැ නේ. මම ගෙනහැල්ලා තියෙන්නේ වෙන කේබල් එකක්. මං පහේ charge කරගන්න බැරි වේද කියලා. ඒකයි පහල අඩුවෙන් වීඩියෝ කරේ. හැබැයි මේ අරගොල්ලෝ ගාව කේබල් එකක් තිබිලා හොඳ වෙලාවට හම්බුණා. ඒතර මේගොල්ලන්ට සෑහෙන්න බෑ. ඒකයි දැන් බය නැතුව ටිකක් කර වීඩියෝ කරන්නේ. මෙන්න එතන ඉඳන් තමයි රතු අත්වට පටන් ගන්න. අර පහළ ටිකේ තිබ්බේ නැහැ. මෙතන තමයි මුලින්ම පටන් ගන්න. මෙතන ටිකක් තියෙනවා. ආයතන මැද ටිකක් නැහැ. 3900යි. ඉතින් මේ මම අහලා තියෙන විදිහට ආසන්න වශයෙන් අඩි 11000 නගින්න තියෙනවා. 3900යි. මේ තියෙන්නේ පරණ මේ ඉස්සර හතුව මේ පඩි මේ ඔයගලන්ට පේනවා ඉතින් මේ පඩි එක සයිස් එකයි මේ වගේ ගලක් දිගේ වහින කාලෙක යද්දි දියමලන් කාලේ තියදී ලිස්සනවා කියන එකයි හොඳටම තියෙනවා. ඉතින් ඒකයි ඉස්සර මිනිස්සු ශ්‍රී පාදස්ථානයේ වන්දනාමාන ගන්න එනකොට ඒගොල්ලන්ගේ වතු පිටි පවා මේ බාර දීලා එනවා කියන්නේ. ඒ ජීවිතය ගැන ඒ තරම් විශ්වාසයක් නැහැ නේ. දැන් අර මේවයි ගල් දිගේ නගිනකොට දැන් වහින කාලෙට කොහොමද දියමලන් බලන්නේ. ඔය අත්කට වලගේ තියෙන ඉදන් වැල් එහෙම දාලා. නමුත් කියන්න බෑනේ ඒකයි. ඉස්සර කාලේ මිනිස්සු එහෙම ඒවා පවා අතෑරලා දාලා ඉන්නේ. අතෑරලා දාලා කියන්නේ අර මේ වෙන කට්ටියට බාර දීලා හරියන්නේ. ඒකයි. අපිට අර පහල හම්බුනාට පස්සේ ඊළඟ කඩේ හම්බෙන්නේ මෙන්න මෙතන. එතන කිතුල් ගස් තියෙන මේ කටු තියෙන කටු කිතුල. ඉතින් මම ඔයගලන්ට කලින් කිව්වා ශ්‍රී පාදස්ථාන කැලේ කියන්නේ ජෛව විවිධත්වයෙන් සෑහෙන පරිපූර්ණ ලෝක උරුමයක්. ඒ හින්දා මේ කැලේ සෑහෙන ලංකාවට ආවෙන එක සාග තියෙනවා. ඕගොල්ලෝ බලලා ඇති අපේ කවුද මේ සජිතගේ තාත්තා කවුද සජිතෙන්ද ජැක්සන් එන්ටනීගේ ගඟ දිගේ වීඩියෝ එකේ පටන් ගන්නේ කළුගඟ දිගේ. අන්න එතනේ ඒක විලාත් තියෙනවා නම් බලන්න ඒකේ මාර විස්තර කියන ඔය කැලේ ගැන. බලන්න අපිට අද මෙහෙම නගින්න හම්බෙලා තියෙන්නේ මෙන්න වගේ පඩි හදපු මිනිස්සු හින්දා. ඉතින් මේවා හදපු මිනිස්සුන්ට අපි දහස් වාරයක් පින් දෙන්න ඕනේ ණය ගැති. ඇත්තරම. නැත්නම් අපිට මෙහෙමවත් නගින්න හම්බෙන්නේ නැහැ. කරුණාක සමහරට තමයි අර පුරුද්දට ගියනේ නගිනවා කියලා මෙහෙමවත් කරුණා ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මේවා හදපු මිනිස්සුන්ට මේවා සිමෙන්ති හදපු වැලි හදපු මේ හැමදේම කරපු මිනිස්සුන්ට අපි මේ නගින්න තියෙන අඩියක් ගානේ උනන්ට පින් එකතු වෙනවා. දෙවැනි එක විදිහට කුරුවිට එරත්න පාර අපිට හඳුන්වන්න පුළුවන්. මේ පාරත් ගොඩක් අය සිරිපා කරුණා කරන්න තෝරාගන්න පාරක්. තුන්වෙනි එක විදිහට රත්නපුර පලාබද්දල පාර නැත්තම් රජමාවත කියලා හඳුන්වන පාරනුත් සිරිපා කරුණා කරන්න පුළුවන්. මේ පැත්තෙන් සිරිපා කරුණා කරනවා නම් සිරිපා කරුණා කරන කිලෝමීටර් 12ක් පමණ දුර ඇවිද යන්න අපිට සිද්ධ වෙනවා. නමුත් මේ පාරත් හරිම ලස්සන පාරක්. දැන් පඩි 5000ක් විතර කරුණා කරලා තියෙන මේ බාර නැතුව පඩි 5000ක් විතර කරුණා කරලා තියෙන්නේ. පිටින
දැන් උඩට හැදි තමයි තව ලස්සන තැන් තියෙන්නේ. ඉතින් අඩි 4900ක් විතර උඩට ඉහළ කරනවා කරාට පස්සේ තමයි ෆයිනලි තැන්නක් හම්බුණා අපිට. තැන්නකුයි පල්ලමකුයි. හොමාරි අඩි 4700ක් විතර මට මතක විදිහට. 4700ක් කරුණා කරපු ගමන් තමයි මේ තැන්නකුත් එක පල්ලමක් සෙට් වුනේ. ඒක පොඩ්ඩක් හොඳයි. මේ කහුදෙර පොඩ්ඩක් අමාරුවක් තිබ්බා. මේ ලංකාවේ හදවත වගේ දිහාක් තමයි මේ ශ්‍රීපාදස්ථානය මේ රක්ෂිතය මේ හැමදේම. මොකද ලංකාවේ ප්‍රධාන ගංගා 4 පටන් ගන්නෙ මේ ශ්‍රීපාදස්ථානය අවටින්. ඉතින් මම පොඩි කාලේ ඉඳන් හිටියේ මේ ශ්‍රීපාදස්ථානයේ මුදුනේ උල්පතකින් වතුර ඇවිල්ලා 4 පැත්තට එනවා කියලා. අපි දැනන් හිටියේ නෑනේ. ශ්‍රීපාදස්ථානයේ මේ රක්ෂිතය අවට තමයි මේ ප්‍රධාන ගංගා 4 තියෙන්නේ. මහවැලි, කැලණි, කළු වලවේ යන ගංගා සමනල කන්ද මුදුනින් පැන නැග්ගා කියන්නේ. ඉතින් අපි ඉන්නේ සබරගමු පළාතේ රත්නපුරේ. ඉතින් අපිට ලොකු මේ වෙනසක් තියෙන පරිසරයක් නෙමෙයි මේ පරිසරය. මොකද අපි ඉන්නේ ලංකාවේ තවත් විශේෂී තැනක් වෙන සිංහරාජ වැසිවනාන්තරයමයි අපි ඉන්නේ. ඉතින් අපිට මේ පරිසරයත් එක්ක ලොකු වෙනසක් නෑ වගේ. අර මොකද එදිනෙදා සාමාන්‍ය ජීවිතේදී සාමාන්‍යයෙන් දකින්න ශාක ගොඩක් තියෙනවා. මෙහි ඊට වඩා විශාල තියෙනවා. ඉස්සරහට යනකම සෑහෙන දේවල් හම්බෙයි. නිකුණන් අතන යනවා අපිත් එක්ක අර මගදී හම්බුනේ ගමන් සගිය ටික ඒගොල්ලෝ පොඩ්ඩක් වේගෙන් යනවා. ඒගොල්ලෝ මෙහෙන් නෙමෙයි ඒගොල්ලෝ බහිනවා කිව්වේ 60 වලින්. ඉතින් ඕගොල්ලන්ට කියන්න තියෙන්නේ අර කලිනුත් කිව්ව දේම තමයි. මේ ශ්‍රීපාදස්ථානයේ කරුණාකාරණේ යනකොට සාමාන්‍ය ගමනක් වගේ ඉන්න එපා. සිතින් කයින් වචනේ හැමදේම සම්වර වෙන්න. මද්ද්‍රව්‍ය භාවිතා කරන්න එපා. ඒක විශේෂයෙන් කියන්න ඕනේ. ඉතින් මම අර කලින් කිව්ව ඕගොල්ලන්ට මතකද කළුගඟේ උල්පත තියෙනවා කියන්නේ? මේ තියෙන්නේ. ඔය තියෙන මචං කළුගඟ. මේක කළුගඟේ උල්පත මෙතනින් ඇතුල් පාරේ තියෙන්නේ. මේ ඉතින් මේ කළුගඟ කියලා ගහලා තියෙනවා එතන. මේ හැබැයි මේ කළුගඟේ ඇතුළට නෙමෙයි කියලා කියන්නේ මේ කළුගඟට සෙට් වෙනවා කියලා කියන්නේ මේක. ඉතින් මේක ඇල්ල ගිහලා කළුගඟට සෙට් වෙනවා කියලා කියන්නේ මෙතන ඇතුල් පාරේ යන්නේ. හරි ජැක්සන් ඇන්තනීගේ කළුගඟ දිගේ පළවෙනි වීඩියෝ එක මෙතනින් පටන් ගන්න. මෙන්න මේ දිගේ ගිය දැන් ආයේ පල්ලම් බහලා ආයේ කන්දන් නගින්න හදන්නේ. ඊළඟ කඩේ මෙතන ඔව් මසලේ පොඩ්ඩක් මම. එතන ඊළඟ කඩේ අපරාම. ආයේ වහිනවා ගයිස්. සිද්ධිය එක තමයි බලමු පොඩ්ඩක් තව යමු උඩට. එතන ගජමාංශල ගන්න ඈ එකම එක හරි කියමු. ඒතොර ඒ අර ඒ ගවි කියන්නේ මෙතෙන් එන්න දැනුන්නේ නැහැ. ඇත්තටම ඔව් ඉරාවට. ගයිස් අපි දැන් මෙච්චර දුර ආවා ශ්‍රීපාද කරුණා කරා. අපි ඒ කියන්නේ අපි මේ කවි එහෙම කිව්වේ නැහැ. හැබැයි අර මේ දැන් පොඩ්ඩර කලින් අපි පොඩ්ඩක් කවි එහෙම කියන්න ගත්තා. ඒ ටික ඒ කියන්නේ මම ඒ කියන්න ගත්තේ එන 아무තු කික් එකක් වගේ ආවා. ඒ කියන්නේ නේද? කාවා. හා? ඔව් නිපු උඹට ආවනේ. ඔව් අනිවාර්යයෙන්. ඒ කියන්නේ ඒ කවි කියද්දී 아무තු කික් එකක් වගේ ආවා. ඒ කියන්නේ 아무තු එනර්ජි එකක් ආවා. තනසීමක් තියෙනවා. ඔව් අර අතට ගියාව දෙන්නේ නේද? අර ඒකනේ අර මේ තුන් සරණේ කවි එහෙම කිය ගායනා කරගෙන කතා කර ඉදි මාංශය දැන්න මට ඒවයින් දැනෙන්නේ නැහැ. ඔව් අර ඇත්තටම ඒ අඩෝ මේ ඒ කියන්නේ එකම එක හරි කියන්නේ ඒක. දන්න එකනේ. ධම්මං සරණේ
සරණයි දවල්න මේ නදේට සම්මා අපි මොකදන කැඩලානේ කියන්නේ අර මේ බලන්න අපි අර උඩහින් ඉඳන් පහළට යන කට්ටිය වඳින්න යන මේ නඩේට සම්මා සම්බුදු සරණයි පහළින් ඉඳන් එන කට්ටියට කියනවා වැඳලා බහින මේ නඩේට සුමන සමන් දෙවි පීඨයි කියලා. අතන ඒ අර කියන්නේ ඒ 아무තු ගතියක් තියෙනවා නේ පුණ. කියන්නේ අර සාමාන්‍යයෙන් කතා කරන විදිහ නෙවෙයි. කියන්නේ ඔක්කොටම වදින එක. මට ඒක අද දැනෙච්ච එක. ඒ කියන්නේ සාමාන්‍ය කවි, සාමාන්‍ය ගීතයි, සාමාන්‍යයෙන් කතා කරන දේවල් වලයි තුන් සරණේ කවිවල අතර වෙනස ඔන්නෝක තමයි. ඒක කියන්නේ ඒක කියන්න කලින් මේ දැනෙච්ච දෙයක් නෙමෙයි. පොඩ්ඩක් ඒකේ පළවෙනි පද දෙක කියද්දි දැනෙච්ච දෙයක්. ආයෙ පොඩි වැස්සක් පටන් ගන්නවා යාළුවනේ. මොකද වැස්සත් එක්කම තමයි අපි යන්න තියෙන්නේ. ඒකෙන් අපි අර හැම දෙයකම හොඳක් දකින්න බෑ අපි. වැස්ස කීකේ වැස්සට බැන බැන යන්නේ නැතුව අපි මේ වැස්සෙන් හම්බෙන අපිට නව ජීවය ගැන අපි සතුටු වෙන්න ඕනේ. කියන්නේ අර ඔයගොල්ලෝ අර විනී ප්‍රොඩක්ෂන් ලගේ අර මේ වාසනාව වීඩියෝ බලලා තියෙනවනේ. ඒකේ එයායෙන් ගන්න තියෙන දේ තමයි කොච්චර දෙයක් වුණා මෝඩ විදියට නෙවෙයි. කොච්චර දෙයක් වුණා අර මේ පොසිටිව් තින්ක් කරනවා. කියන්නේ දැන් ආයේ මේ වැස්ස පටන් ගත්තා. දැන් ආයෙ ටිකක් පොද ගහනවා මේ. අපි දැන් ළඟා වෙලා තියෙන්නේ. පඩි ගානක් නැගලා කුඩට කරුණා කරලා සැදැයි සිතින් කරුණා කරලා තුන් සරණේ කවි අපි පුළුවන් විදිහට කියලා අපේ අතින් වැරද්දක් වුණා නම් ඒ කවි වලට වැරද්දක් වුණා නම් වෙනසක් වුණා නම් අපිට සමා වෙන්න ඕනේ. ඉතින් අපි අන්තිමේදී මේ අපේ සිරිපා ගමනේ ප්‍රධාන තැනකට ඇවිල්ලා ඉන්නේ. ඒ තමයි එන්න මේක. දිගටුපාන. මෙතන චාරිත්‍රාක් විදිහට කරනවා මේ. ඉතින් මෙතනක් තියෙනවා මේ විශ්‍රාම ශාලාව මෙතන උඩ තියෙනවා. ඉතින් ශ්‍රීපාද ස්ථානයේ වඳින මේ වන්දනාමාන කරන්න යන කෝඩුකාරයන්ට විශේෂ තැනක් තමයි මේක. ඉතින් මේ ගෙත්තම් පාණෙන් ගෙත්තම් කරලා අපි ඉහළට කරුණා කරන්න ඕනේ. මේ මෙතන මේ වහින කාලේට මෙතනින් මේ ගෙත්තම් පාන ගාවේ මෙතන ගඟ ගලන්නේ. වහින කාලේට මෙතන වතුර පාර සැරට එනවා. ඉතින් ඕගොල්ලෝ මේ වර්ෂ කාලේ වැස තියෙන වෙලාවට මෙතන ගොඩක් වතුර තියෙනවා නම් එහා පැත්තට යන්න එපා. මෙතන මොකද මෙතන මේ අත්වැටේ එල්ලෙන්න දී පුළුවන් වුණොත් හොඳයි. ඒ නැත්තම් මෙතන කට්ටියට කරදර වෙලා තියෙනවා. ඉතින් අපි සැදැයි සිතින් අපේ සිත කය වචනේ තිදුරම සම්වර කරගෙන අපි ඉහළට කරුණා කරමු. ඉතින් මම මේ පෙන්වන්නේ අපේ ගමනේ ප්‍රධාන සම්දිස්ථානය. මේ තියෙන මෙතනින් වතුර සෑරට එනවා මේ හොඳට වැස්ස තියෙන වෙලාවට. ඔයගොල්ලෝ පරිස්සමෙන් ඉන්න ඕනේ. පරිස්සමෙන් ඇවිල්ලා කරුණා කරලා යන්න ඕනේ. අපි ආ ඉස්සරහින් ගෙත්තම් පාන පහු කරලා ආයෙත් අපේ සුන්දර නිස්කලංක වනපියසට ඇතුල් වෙන ගමන් තියෙන්නේ. දුර තියෙනවා තව. හැබැයි අපි තාම අපේ හිතේ සතුටින් මේ වන්දනාමාන කරන ශ්‍රීපාද ස්ථානේ තාම අපි දැක්කේ නැහැ. අපි තාම අපේ ඇස් දෙකෙන් දකින්න අපිට තාම වාසනාව ආවේ නැහැ. 5900. පඩි 5900. ඉතින් අපි තාම අපේ ශ්‍රීපාද ස්ථානේ තාම ඇස් දෙකෙන් දැක්කේ නැහැ දුරටවත්. ඉතින් අද අපිට වෙනද නම් දුරට පේනවා. අද පෙවුන්නේ නැත්තේ අද පොඩ්ඩක් වැස්ස දවස. ඉතින් මේ හරිය නම් කොහොමද පේන්නේ අපි ආව රත්නපුරා පාරට පේනවා. අර මේ අද පෙවුන්නේ නැත්තේ ඒක. අපි යන ඉස්සරහට ඕගොල්ලෝ නිශ්ශබ්ද අහන මේ වැස්සේ මේ රැහැයියොන්ගේ මේ පරිසරයේ ශබ්දේ අමතරව සිරිපා කරුණා කරන්න ස්වභාව සුන්දරත්වයෙන් පිරුණ ලස්සන පාරවල් 3ක් තියෙනවා. මේ පාරවල් වල යනවා නම් ඔයාලා තනියම යන්න එපා. මොකද මේ පාරවල් මිනිස්සු ගැවසෙනවා හරිම අඩුයි. කැලේ මැදින් ගංගාවල් මැදින් හරිම දුෂ්කරව තමයි මේ පාරවල් වල යනකොට සිරිපා කරුණා කරන්න තියෙන්නේ.
ඉතින් ඒ පාරවල් තමයි දැරණියගල මාලි බොඩ පාර, රජමලේ නැත්නම් මලේවත්ත සඳගල තැන්න පාර, අනිත් එක තමයි මුක්කුවත්ත දෙහන කන්ද පාර. අපි දැන් ඉන්නේ මේ පලාබද්දල පාරෙන් ශ්‍රීපාද කරුණා කරනකොට විතරක් හම්බෙන ඉතා විශේෂී සන්ධිස්ථානයක. ඒක මම පෙන්නන්න ඉස්සරහින්. මට නම් ඒ විශේෂී තැන මට පේනවා. මම ඔයගලන්ට තාම පෙන්වුවේ නැහැ. ඒ විශේෂී ස්ථානය ගාවින් ලස්සනට මේ වතුර පාරක් ගලා යන පාරක් තියෙනවා. මෙතන රතු අත්කඩක් ගාව මෙතන පාලම තියෙනවා. ඉතින් ඔයගලන්ට පේනවා ඇතිනේ මේ පරිසරයේ තියෙන සුන්දරත්වය. ඉතින් යාළුවනේ වැස්ස ගැන අපි කොච්චර වුණා කිව්වා මේ වැස්සත් එක තමයි අර මේ ලස්සන වැඩිලා තින්නේ නිපෝ. අනිවාර්යයෙන්. එන අමුතු ලස්සනක් තියෙනවා මේ ටික. ස්වභාවික පරිසරයේ ස්වභාවික අනිවාර්යෙන් දැනෙන්න ඕනේ. වැස්සා වගේ හැමදේම ස්වභාවිකට. ඉතින් අපේ මේ සුන්දර ගමනේ තව සුන්දර කරන දෙයක් තමයි වැස්ස. අපි මුලින්ම හිතුවේ වැස්සෙන් කරදර වෙයි කියලා. හැබැයි මේ වැස්ස අපිට ආශිර්වාදයක් වුණා. ඇත්තටම ආශිර්වාදයක් වුණා. වඩා පුණ්‍ය ආශිර්වාදයක්. ඕගොල්ලන්ට කිව්වේ මම කිව්වේ කලින් මම සුන්දරම විශේෂ ස්ථානයක් දිහා බලලා ඉන්නවා කියලා. මේ තමයි යාළුවනේ ඒක. මේ තමයි ධර්මරාජගල කියන්නේ. මේ ධර්මරාජගල කියන්නේ හේතුව තමයි බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කරපු වෙලාවේ දෙවිවරුන්ට යක්ෂයන්ට ඒ හැමෝටම මේ මෙතන ධර්මරාජගලදී මේ ධර්ම දේශනා කරා කියලා කියනවා. ඉතින් මේ එහෙම ජනප්‍රවාදයේ කතා තියෙන යාළුවනේ. ඉතින් ඒ වගේ සුවිශේෂී ස්ථානයක තමයි අපි ඉන්නේ. මම ඊගෙන තව විස්තර මම ඉස්සරහා යන ගමන් කියන්නම්. දැන් පොඩ්ඩක් තව වැස්ස වෙනවා. ඉතින් මේ තමයි මේ පරණ පාර. ඔයගලන්ට තේරෙන්නේ නැති මේ ගල් පඩි වල වහින කාලෙට ලිස්සනවා, හොඳටම ලිස්සනවා. ඒකයි ඒ කාලේ මිනිස්සු මේ ඒගොල්ලන්ගේ ගෙවල් පවා අතෑරලා දාලා එනවා කියන්නේ. ඒ තරම් විශ්වාස නැහැ. ඉතින් ඔයගොල්ලෝ බලන්න මේ දැන් අත්තට එහෙම තිබ්බට ඒ කාලේ කොච්චර අමාරුද. අපි දැන් මේ ධර්මරාජගල තරණය කරන්න තමයි යන්නේ. යන් අපිත් එක්ක. හා? ඔව්. වැට අල්ලගෙන පරිස්සමෙන් ඔයගොල්ලොත් යන්න ඕනේ යාළුවනේ. එහෙනම් අපි ධර්මරාජගල තරණය කරමු. ඔයගොල්ලොත් යනකොට මේ පරිස්සමෙන් අල්ලගෙන යන්න. ඔයගොල්ලන්ට පේන්නේ විදියට රැයට කම ලස්සන කමිටි කර. අට්ට ලස්සනයි. වැස්සත් එක්ක මම ඔයගොල්ලන්ට කිව්වේ වැස්සත් එක්ක අපිට මාරම ආශිර්වාදයක් මේ පරිසරේ. පරිසරයේ ලස්සන තව වැඩි වෙනවා. දැන් ධර්මරාජගල නැදේ ඉන්නේ නෑ. ටිකක් කරන්න. නිපෝන ධර්මරාජගල ඉස්සරහට කරන්නේ කරා. යා. මේ බලන්න ලස්සන බුදු අම්මෝ. අපි මේ ඇවිල්ලා ඉන්න දිව්‍ය ලෝකයකට කියන්නේ කට කහනවටද? මේවා දැක්කද දිව්‍ය ලෝකයක් කියන්න බැරිද? අපි ඉස්කෝලේ කාලේ ඇටකිච්ච කට්ටියට කියව නේද බ්ලෝ වෙලක් ගන්න. අපි ඉස්කෝලේ කාලේ ඇටකිච්ච කට්ටියට කියව නේද ඇටකිච්ච කරලා නේද? නෙවෙයි මේ යන්නේ ඇටකිච්ච. ඉස්සර වෙනදා මචං මේ පැත්තේ මෙතන සිරිපාද පේනවා. අද මීදුම් බාලින්ද පේන්නේ නැහැ. අන්න රුඩින් තමයි සිරිපාද ස්ථානේ පේන්නේ.
මෙන්න මෙතන ශ්‍රීපාදස්ථානේ පේන්නේ. අද පේන්නේ යාළුවනේ ග්ලාස් හොඳට. මේ ලස්සනත් එක්කම හැම ලස්සනත් එක්කම යාළුවනේ දුෂ්කර බවක් තියෙනවා. ඒ තමයි වෙන්නේ. අපි යාළුවනේ අතන මේ කඩයක් තියෙනවා. අතන කඩයක් තියෙනවා යාළුවනේ. අපි යන්නේ එතනට මේ පොඩක් ඉන්න තෙමෙනවා වැඩි දැන්. හා මේ මාළ අපේ කුරුත් තියෙනවා. මොනවද? අර මාළ අපේ කුරුත් තියෙනවා. මොනවද? සතු පාට අඩේ එහෙමද? මාර ලස්සනයිනේ. මාරම ලස්සනයි. පොඩේ ඉඳලාද? අඩේ අවුලන්නේ ඉඳලා. हमारा गाँव ही है मैं बैग निकल निकला बैग में रुपया ही लग जाएंगे हाँ मुंबई අර ඕගොල්ලන්ට පේන්නේ නැති ශ්‍රීපාදස්ථානේ රාරේ මීදුම් බාලා මෙච්චර දුරක් ඇවිල්ලා ශ්‍රීපාදස්ථානේ දැක්කේ දැන් මට නම් පේනවා උඩ ලයිට් දාලා තියෙනවා. ඕගොල්ලන්ට පේන්නේ නැතුවද? යාළුවනේ අපි අර අතන මේ පිටිපස්සේ කඩයක් තියෙනවා. කඩේට වෙලා හිටියා. ටිකක් වෙලා දැන් ආයේ අපේ ගමන පටන් ගන්න. මේ තියෙන්නේ අපිට යන්න තියෙන පාර. මේන් තියෙන්නේ අපි ආව පාර මෙතන. අපේ අන්තිම අපේ මෙච්චරලා ආපු ගමන අවසානයේ තමයි මෙන්න මෙතනින් තියෙන්නේ. ශ්‍රීපාදස්ථානේ දැන් මට ලාවට පේනවා මීදුමින් ඔයගලන්ට නම් පේන්නේ නැති ඇති. හරියට මෙන්න මෙතන. මං තනියෙන් ගිහින් දික් කරන්නේ නැහැ. ඉතින් අපි දීපුණ අතන යනවා. මේ මුක්කුවත්ත දෙහන කන්ද පාරෙන් සිරිපා කරුණාකරනවා නම් කිලෝමීටර් 24ක් දුර ඇවිදගෙන යන්න වෙනවා. සාමාන්‍යයෙන් එක දවසින් ගිහින් එන්න බැහැ. දවස් දෙකක්වත් සිරිපා කරුණා කරන්න යනවා නම් දවස් දෙකක්වත් මේකට ගත වෙනවා. ඉතින් මේ පාරවල් තුනෙන් ඔයාලා යනවා නම් හරිම පරිස්සමින් යන්න ඕන. ඒ වගේම තරුණ තරුණියෝ ඉන්නවා දැන් ස්වභාව සෞන්දර්යයට ආසයි. ඒ වගේම ත්‍රාසජනක අත්දැකීම් ගන්න කැමති. අන්න ඒ වගේ අයට මේ පාරවල් තුනෙන් සිරිපා කරුණා කරන්න පුළුවන්. හරිම ලස්සන ස්වභාව සෞන්දර්යයෙන් පිරුණු පාරවල් තුනක් තමයි මේ. ඉතිහාසයට අනුව 1508 1114 අතර පළමු වෙන විජයබාහු රජතුමා මෙම කන්ද නැගි පළමු පුද්ගලයා ලෙස හඳුන්වයි. ශ්‍රීපාද වන්දනා කිරීමට පටන් ගන්නේ 1187ත් 1196ත් අතර කාලයේ ශ්‍රී නිශ්ශංක මල්ල රජුගේ කාලයේදී. ශ්‍රී ලංකාවේ විශාලතම ගංගාවල් 4 වන මහවැලි, කළු, කැලණි, වලවේ යන ගංගාවල් ශ්‍රීපාද කන්දෙන් ආරම්භ වේ. මේ අනුව ශ්‍රීපාදස්ථානය ගැන ලියවෙන බොහෝ පොත්පත්ද ඇත. මාටින් වික්‍රමසිංහ මහතා විසින් සිරිපාද වන්දනාව නම් කෘතියක් රචනා කර තිබෙනවා. මෙහි සඳහන් වන්නේ සිරිපාදයේ ආගමික සංස්කෘතික වටිනාකමත් වන්දනාවේ අත්දැකීමුත් එකතු කරලා තමයි මේ රචනා කරලා තියෙන්නේ. පී.බී. අලුවිහාර මහතා විසින්ද සිරිපාද සම්ප්‍රදාය නම් කෘතියක් රචනා කරලා තියෙනවා. සිරිපාදය වටා ඇති පුරාවෘත්ත ඉතිහාසයේ ජනශාත්‍රා විස්තර කරලා තමයි මේ පොත රචනා කරලා තියෙන්නේ. ඒ වගේම ආචාර්ය සෙනරත් පරණවිතාන මහතා විසින්ද ශ්‍රීපාදයේ නමින් කෘතියක් රචනා කරලා තියෙනවා. ඉතිහාසයේ ශිලාලිපි පුරාවිද්‍යාත්මක පැතිකඩ විද්‍යාත්මකව විස්තර කරන කෘතියක් ලෙස මේ හඳුන්වන්න පුළුවන්. ඒ වගේම විවිධ කතුවරුන් සිරිපාද වන්දනා ගමන් මාර්ග අත්දැකීම් කියවෙන පොතක් විදිහට සිරිපාද චාරිකාව නම් පොතක් රචනා කරලා තියෙනවා. ඒ වගේම සිරිපාදය පිළිබඳ ලියවුණු පැරණි හා නව කවි ඇතුළත් කළ සිරිපාද වන්දනා කාව්‍ය නමින් කෘතියක්ද රචනා වෙලා තියෙනවා. මීට අමතරව ඉංග්‍රීසි පොත්පත් සිරිපාදය ගැන ලියවිලා තියෙනවා. ජෝන් ස්ටිල් නම් රචකයා විසින් ඇඩම් ස්පීක් නමින් සිරිපාදය ගැන ඉතිහාසය ආගමික විශ්වාසය ගමන් විස්තර කරන ප්‍රසිද්ධ
ඉංග්‍රීසි කෘතියක් ලෙස මෙය රචනා කරලා තියෙනවා. දැන් දැන් පොඩ්ඩක් හරි එළියෙන් යනකට ආවා. කන්දේ නිකන් ඇහෙන්නේ නැහැ වගේ තිබුණා දැන් හරි. අපි දැන් ඉන්නේ හීන් ගඟුලක. මොන්න පෙන්නන්නද? අපි මොන පේනවද දන්නේ නැහැ. මට නම් පෙන්නේ සම්පල් පාට. ඕන්නේ හීන් ගඟුල බලන්නකො. පෙන්ටි. අතන මේ වන්ට එක ඔය ගහලා වතුර ගන්න මතල තියෙනවා. හීන් ගඟුල. ඉන්න දැන් පොඩ්ඩක් මූණ පෙවුනා. ඔය අපිට සිරිපාදේ ගන්න ආරාද සෑහෙන හොඳට උගලන්ට හැමතන්නේ ඉතින් අද වැසි බර කාලුකුණක් තියෙන දවසක් හින්දා මේ වටේ පිටේ කඳු ටික පේන්නේ නැහැ නේද? සිරිපාදස්ථානේ අන්නරින් පේනවා. පේනවද? පේන්නේ අද පේන්නේ ඔයගොල්ලෝ සිරිපාද කරුණා කරන දවසක බලන්න මෙන්න මෙතනද. මේ දෙන්නේ සිරිපාද. මේ මෙතන ලයිට් පාරවල් තියෙනවා ඔයගොල්ලන්ට පේනවද? දැන් මෙයාර හොතෝ ලයිට් එක කරලා. ඔව් මෙන්න මේ උඩ තමයි සිරිපාද පේන්නේ. මෙතනට හොඳට පේනවා සිරිපාද. මම අතන එතන ෆොටෝ එකක් ගහපෙව්වා. ඉතින් මං තිබ්බොත් දාන්න. මෙතනදා සිරිපාදේට නමස්කාර කරලා වැඳලා අපි උඩ මේ තියෙනවා මෙතන ගිමන් හල්ලන්න පුළුවන් තරම් එතනදලා ගිමන් හැල්ලා වත් පොඩ්ඩක් කාලා බඩ පොඩ්ඩක් පුරවගෙන ආයෙ ශක්තිය අරගෙන යන් මේ ගමන ඉස්සරහට. සාදු ඔයගොල්ලෝ මේ පැත්තෙන් පහළට හරි ඉහළට හරි කරුණා කරන දවස් මෙතන ඉඳන් අර පැත්ත බලන්න සිරිපාදේ හොඳට ලස්සනට පේනවා. මගේ ගහ ෆොටෝ ෂූට් කරන මෙතන ඉඳලා මේ කැලේ ටිකත් එක්ක සිරිපාදේ අහුවෙන්න මම ගාව තියෙන මම ඒක දාන්නම් හොයලා වෙලා එන්දින ගිමන් හරින්න පුළුවන් තැනක්. එතන පල්ලේ කඩේකුත් තියෙනවා. ඔයගොල්ලන්ට කන්න මොනවා හරි කන්න ගන්න වෙන. එතන පල්ලේ කඩයක් තියෙනවා. මෙන්න එතන කඩයක් තියෙනවා. හැරමිටි පාන. මේ තියෙන හැරමිටි පාන. මේ මෙතන එන්න එතන උඩින් තමයි ශ්‍රීපාදස්ථානේ පේන්නේ. අර ලයිට් පාර ඔයගොල්ලන්ට පේන්නේ නැති. ඉතින් යම් හරි කන්නේ. ඉතින් යාළුවනේ දැන් රෑ 8 විතර වෙලා තින්නේ. අපි මෙතනට එද්දී හවස 6 වගේ. මේ කැමරාවේ SD කාඩ් එක ෆුල් වෙලා තිබ්බේ. ඒ හින්දා මේ කැමරාවේ තිබ්බ ෆොටෝ ඔක්කොම ටික තිබුණේ ෆෝන් එකට දැම්මා. ඉතින් අපි මෙන්න මෙතන මේ විශ්‍රාම ශාලාවට වෙලා අපි බත් එහෙම කාලා එතනදලා කැමරාවේ ටික ඔක්කොම දාලා දැන් සෙටල් වෙලා ආයේ කරුණා කිරීම සඳහා පටන් ගන්න තමයි හැදුවේ. ඉතින් මෙහෙන් ලස්සනට ඈතින් පේනවා ශ්‍රීපාදස්ථානය. අපිට මේ මෙතන පල්ලෙන් තමයි මේ මට මතක විදිහට මේ එරත්න පාර සෙට් වෙන්නේ මෙතන පල්ලෙන්. ඉතින් අපිට යන්න තියෙනවා ඉතින් ඉඳලා අන්න අර උඩට. ඉතින් මේ ශ්‍රීපාද ප්‍රධාන පාරවල් දෙකෙන් කරුණා කරනකොට අර මේ කිසි ප්‍රශ්නයක් නැහැ. මේ හැමතැනම ලයිට් එහෙම ගහලා ඒ හින්දා කිසි ප්‍රශ්නයක් නැහැ. මේ අර අනිත් පාරවල් වල තමයි රැට මේ ලයිට් එහෙම නැත්තේ. ඉතින් මේ පාරවල් අවුලන්නේ මේ පාට මේ
හැමතැනම ලයිට් තියෙනවා. අර උඩටත් අර ආටිකල් ලයිට් පෙන්නේ. රත්නපුර පාර කුරුවිට. පාර කුරුවිට. මේ රත්නපුර පාර අතනින් කුරුවිට පාර. පැරමිති පාන රජේනේ අතනින් මේ තමයි කුරුවිට පාර. ඒ දෙක සෙට් වෙන්නේ මෙතන. ගල්වංගෙඩිය ආපන සානාව ගායි තමයි සෙට් වෙන්නේ මේ දෙකම. මේකද? මේක ලෝඩ් ඉන්න හැබැයි මේකේ ෆොටෝ ගන්න. කාරකයි. දැන් ආයේ අතන මේ ගල්වංගෙඩිය ආපන ශාලාව ගාව මේ හොඳට මේ එළිය තිබ්බ දැන් ආයේ මේ කැලේ අසින් යන්න තියෙන්නේ. කැලේ අසින් වුණාට ලයිට් එක ගන්න තියෙන්නේ. මේ කැලේ අසින් වුණාට මේ හැමතැනම මේ ලයිට් ගහලා තියෙන්නේ. කැමරාවට නම් පේන්නේ නැති වෙයි. මුණ පේනවා දැන්. කල මේ ලයිටින් නිකුණ ගැලුම් ලයිට්. ඉතින් පාර මේ ඔයගොල්ලෝ මේ මොකක් හරි මේ හදිසියකට ලෙඩක් වෙනවා නම් බේකින් බය වෙන්න ඕනේ නැහැ. ඉතින් මේ අපිට දැන් ඉස්සරහින් තියෙන්නේ පලාබද්දල පාරේ. තව පලාබද්දල පාරට කුරුවිට රත්න පාරක් සෙට් වුණාට පස්සේ හම්බෙන මකර තොරණ. අපි දැන් ඉන්නේ මකර තොරණ ගාව. ඉතින් හැටන් පාරෙන් මකර තොරණ හම්බෙන්නේ මේ කරුණාකාරන පටන් ගත්තේ ගාවම. මේ මෙහෙ පාරේ රත්නපුර පාරෙන් ගොඩක් දුර ආවම තමයි මකර තොරණ. රත්න පාරක් තමයි මේ තමයි මකර තොරණ. ඉස්සරහදී මකර තොරණත් එක්ක අතන සිරිපාද ලස්සනට බලන්න. මේ මකර තොරණ ගාව මෙතන සුමන සමන් දේවාලයක් තියෙනවා. මෙතන බුදු මැදුරක් තියෙනවා. මෙතන උස බුදු පිළිමයක් හිටි පිළිමයක් තියෙනවා. යම් ඉහළට කරුණා කරමු. මෙතන මේ කෝඩුකාරයෝ පඳුරු බඳින්න දැන් මේ මෙතනයි මෙන්න මෙතනයි කෝඩුකාරයන් පඳුරු බඳින තැන්. සිරිපාද කරුණා කරන කෝඩුකාරයන්ට කරන්න චාරිත්‍ර තියෙනවා. අපි ගෙදරින් පඳුරු හදාගෙන ඇවිල්ලා මේ සිරිපා කරුණා කරන්න මුලින් අපි මේ ඊට පස්සේ මේ අපි පිරිසුදු වෙනවා. මේ මොනවාද මේ නාල හැම පිරිසුදු වෙලා ඒ හැමදේම කරලා අපි මේ ඒ පඳුරු ගැට ගන්නවා. කෝඩුකාරයන්ගේ මේ සිරිපා ගමන ආරක්ෂිතව ගිහිල්ලා එන්න පුළුවන් වෙන්න කියලා. ඒ වගේම දැන් අපි ඇතුල්ලා තියෙන්නේ ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ අඩවියටනේ. ඉතින් මේ සුමන සමන් දෙවියන්ගේ අඩවියට ඇතුල් වෙන්න මේ අවසර ගන්නවා. ඉතින් ඒකත් මේ කෝඩුකාරයන්ට තියෙන එක චාරිත්‍රය. තව එක චාරිත්‍රයක් තමයි අපි කලින් පෙන්නුවේ. ඉදිකටු පානේදී, ගෙත්තම් පානේදී නූල් බෝලේ ඉදිකට්ට අරගෙන එතන ගෙත්තම් පානේ චාරිත්‍රය. අනිත් එක මේ හැරමිටි පානේ චාරිත්‍රය. ඒක තමයි අලුතින් මේ කෝඩුකාරයන්ට තියෙන චාරිත්‍රය. උඩට යන ගමන් කතා කරමු මිතුරු ස්තේටි කළුවරම හැටි. අර අපි කලින් වීඩියෝ කරද්දී ඒ ටිකේ පොඩ්ඩක් ඩ්‍රාමීය වගේ අර ගමට ටිකක් ළඟයි. දැන් ශ්‍රීපාදස්ථානයට ළඟයි. දැන් රක්ෂිතේ ගොඩක් ඇතුළේ ඉන්නේ. ඉතින් මේ හරිය තියෙන සංසුන්කම ඒක වෙනම සංසුන්කම. ඒකනේ අර මේ හාමුදුරුවරු එහෙම භාවනා කරන්න භාවනා යෝගීව ඉන්න ශ්‍රීපාදස්ථානයේ මේ රක්ෂිතේ හාමුදුරුවෝ භාවනා කරන්නේ.
ඔයගොල්ලෝ වීඩියෝ එක හොඳට පේන්නේ නැති වෙයි. මම මේ හැරේ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් වත් මුකුත්ම දාන්නේ නැහැ. මම කතා කරන්නේ නැහැ ටිකක් කියලා යනකම්. ඔයගොල්ලෝ මේ පරිසරයෙන් කතා කරන දේ හොඳට අහන් ඉන්න. සවන් දෙන්නේ. මේ විදිහට වීඩියෝ එක උඩටම යන්න පුළුවන් ඔයගොල්ලන්ට සවන් දෙන්න තියලා. හැබැයි යන්න විදිහක් නැහැ. බැටරිත් බහැලා ඉන්න ළඟයි. ස්ටෝරේජ් එක නම් දැන් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ මොකද හිතන්නේ? නිශ්ශබ්දතාවයේ සංසුන්කම ගැන. ඒ නිහඬ බව ගැන. ඔයගොල්ලෝ මොකද හිතන්නේ? ධම්මං සරණේ සිත පහදාගෙන සංගං සරණේ පිවුරු දරාගෙන මෙතුම් සරණේ වදින්න යන මේ නඩේට තමා සම්බුදු සරණයි ඇඳලා බයින්න මේ නඩේට මන සමන් දෙවි පිහිටයි. අපි අපි තුන් සරණේ කවි 5කින් මේ කීම ගහලා තියෙන්නේ. මෙතන අපි ආව පාර අරේ බල්බ් වෙනවා. මේ කඳු ටිකක් තියෙනවා මං එද්දි ඒ කන්ද ඒ මොන කන්දද හැමදේම කියන්නම් එද්දි මේ දැන් පේන්නේ නැහැ කැමරාවට පේන්න නැත්නම් අමාරුයි. දැන් ටිකක් දාඩියයි නේ බා. නිප්පත් තොප්පියයි ඔක්කොම ගැලුවා ජැකට් ජර්සියක් මාරු කරලා මාත් ගැලුවා. ආයෙ ඉතින් අතනින් එද්දි ෆුල් පැක් කළානේ ආයෙ. උඩට යන්න තව යන්න තියෙනවා. Let's go. Let's go. අපි දැන් ඉන්නේ ශ්‍රීපදස්ථානයේ ලස්සනම වෙන තැනක. ඉතින් ඊයේ නේ බම් පොය? ඊයේ පොය දවසක් ඒ හින්දා මේ පෙරේදා පොය දවසක් ඒ හින්දා අද මේ හඳ හොඳටම පේනවා. ඒ කියන්නේ රවුමට වඩා චුට්ටක් කැපිලා තියෙන එක අවුලක් නැහැ. ඉතින් ශ්‍රීපාදේ මං ශ්‍රීපදස්ථානයේදී අඳුර බලන් ඉන්නේ. ඔයගොල්ලෝ බලන්න නේද? මාර ලස්සනයි. ඔයගොල්ලෝ බලන්න. මේ තියෙන ශ්‍රීපාදස්ථානයේ මෙවතේ හඳ. ඉතින් මාර ලස්සනයි. යන් අපිත් එක්ක ඉස්සරහට එනවා බලමු. සංදේශකාවයේ ස්වර්ණමය යුගය ලෙස හැඳින්වෙන්නේ කෝට්ටේ රාජධානි යුගයයි. සැල්ලිහිණි සංදේශයද රචනා වන්නේ මෙම කෝට්ටේ රාජධානි යුගයේ. සැල්ලිහිණි සංදේශයේ කතුහිමියන් ගැන සඳහනක් නැති වුවද සාහිත්‍යකාමීන්ගේ මතය අනුව සැල්ලිහිණි සංදේශය රචනා කර ඇත්තේ තොටගමිය ශ්‍රී රාහුල හිමියන් බව සඳහන් වේ. සැල්ලිහිණි සංදේශය ලිවීමේ අරමුණ වන්නේ සවන පරාක්‍රමබාහු රජුගේ කනිටු දියණියන් වන ලෝකනාථා එහෙමත් නැත්නම් උලකුඩය දේවියට පුත් කොමෙරකු ලබා දෙන ලෙස ඉල්ලමින් කැලණියේ විභීෂණ දෙවියන්ට කරන ආයාචනාවක් විදිහට. පරාක්‍රමබාහු රජුට රාජ්‍යත්වය පැවරීම සඳහා පුත් කුමරකු නොවීම ඊට හේතුවයි. මෙම සැල්ලිහිණි සංදේශය පද්‍ය 108කින් සමන්විත වෙනවා. සැල්ලිහිණි සංදේශයට දූතයා ලෙස යොදාගන්නේ සැලලිහිණියයි. ඉතින් මේ සැලලිහිණියාගේ ගමනාන්තේ එහෙමත් නැත්නම් සැලලිහිණියා ගමන් ගන්නා මාර්ගයේ
තියෙන සුන්දරත්වය ලස්සන මග විසිතුරු නම් කවිපන්තියකින් තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් හරි ලස්සනට විස්තර කරලා තියෙනවා. ඉතින් මේ සැලලිහිණියා මේ ගමනාන්තය දක්වා ගමන් කරනකොට ශ්‍රී පාදස්ථානයේ එහෙමත් නැත්නම් සමනල කන්ද සැලලිහිණියාට දැක ගන්න ලැබෙනවා. එතකොට මේ සමනල කන්ද සැලලිහිණියාට පෙනෙන ආකාරය තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් එක කවියකින් හරි ලස්සනට විස්තර කරලා තියෙනවා. පුරරත සමන් සමකින් සුර ගන එවර පැහැනද මතාරා පරසතු මල් පතර කැරපුද වඳින රැඳී මුනි සිරි පාතඹර සකි සඳ පිනි සම නොල කල නැගෙන හිර ආවේ ඉන්නේ අපි දෙන්නත් එක්ක මෙතනට වෙලා පොඩ්ඩක් විඩානි වල පොඩ්ඩක් රෙස්ට් කරලා උඩට කරුණා කරමු. ඉතින් මෙන් පහලින් පේනවා අපි ආව පාර. මේ කඳු ටික දැන් නම් කරන්න විදියක් නැහැ. ඔයගලන්ට පෙන්වන්න විදියක් නැහැ. මේ කළුවර ඉඳ කැමරාවට පේන්නේ නැහැ. සමහරට පේනවා ඉතින් අර ඈත ලයිට් දාගෙන තියෙනවා. කොළඹ වරායට වෙනකම් මේ පේනවා මෙතනට. අපි දැන් මහගිරි දඹේ තරණය කරන ගමන් තමයි ඉන්නේ. මේ පේනවත් දන්නේ හරියට. දැන් මේ ලයිට් එකක් තියෙනවා. මහගිරි දඹේ තරණය කරන ගමන් තමයි ඉන්නේ. මේ හරිය මාර ලස්සනයි උදේට මේ ලයිට් මේ එළිය වැටුනහම අර ඈත තියෙන කඳු ඔක්කොම පේනවා. සමහරට පේනවා ඉතින් මෙතන කන්දක් තියෙනවා. මෙතන මේ ආව පාරවල් ටික තියෙනවා. මාර ලස්සනට පේනවා. මහගිරි තමයි මෙතන. යන් උඩට අපි මේ යන් උඩට යන ගමන් කතා කරමු. අපි දැන් ඉන්නේ ඇහැල කණුව ගාව. ඉතින් මෙන්න මෙතන තියෙන ඇහැල කණුව. මේ තියෙන්නේ. ඉතින් මේ ඇහැල කණුවේ හුණු ගාලා තියෙන්නේ සුදු පාට පෙවුනේ ඔයගලන්ට හුණු. ඉතින් ඇහැල කණුව ගාව ඉස්සර ඉඳන් කරගෙන ආපු චාරිත්‍රයක් තියෙනවා. ඒක තමයි මේ ඇහැල කණුවෙන් ඉහළට ඉස්සර විට මේ සිරිපාද කරුණාකර මිනිස්සු විටක ගානේ කරුණා කරේ. ඉතින් ඇහැල කණුවෙන් ඉහළට ඒගොල්ලෝ විටෙන් පවා පේ වෙලා තමයි කරුණා ගන්නේ. මේ ඇහැල කණුවෙන් ඉහළට ඒගොල්ලෝ විටක්වත් කන්නේ. ඒකට තමයි ඒගොල්ලෝ මේ කණුවේ ඒගොල්ලෝ කහකාවෝ විටේ මේ විට ටික අරගෙන එතන ගන්නවා. දැන් විට කන කට්ටිය ගන්නවා එතන මේ විට කන්න කියලා. එතන මේ අර ඒකේ ටිකම නිකන් අල්ලලා ආයෙ එතනම ගන්නවා. ඇහැල කණුව තියෙන්නේ මාරම ලස්සන තැනක. මෙතන උදේට ලස්සනට පේනවා. ඉතින් මේ පහළ කන්ද මේ පල්ලම තියෙන්නේ අර ඈත කඳු ලයිට් දාලා වෙනවා. ඉතින් අපිත් මේ මෙතන මේ ඇහැල කණුව ගාව චාරිත්‍රය කරමු. මොටි එන්නේ උණු ටික අරගෙන මේ කණුව ගන්නවා. විට හුණු එකක් තියෙනව නැත්තම් මේකම ටික අරගෙන හුණු ගන්නවා. ඒ තමයි ඇහැල කණුව ගාව චාරිත්‍රයක ඉස්සෙල්ලා ඉඳන් කරන්නේ. විටෙන් පවා පේ වෙනවා කියන එක තමයි එකෙන් තියෙන්නේ. උඩට තව ටිකයි. මේ තියෙනවා මෙතන නිමක. මේ තියෙන ඉස්සර මේ පායිට් වල මේ පුදන් නගින්නේ. හඳ පේනවර නේද? ඉබුණ මතකද අර අපි එද්දි අනිත් පැත්තෙන් පෙවුනේ හඳ. දැන් අපි එහා පැත්තට ගිහිල්ලා ආයේ මේ පැත්තට ඇවිල්ලා තියෙනවා. මහගිරි දඹේ ඊට පස්සේ ඇහැල කණුව. මේ දෙකෙන් පස්සේ අපිට හම්බෙන්නේ ශ්‍රී පාදස්ථානයේට ආසන්නයේම තියෙන උලංගපොල්ල. ඒකට උලංගපොල්ල කියන්නේ නිකන් නෙවෙයි කියලා අපිට තේරෙන හොඳටම දැන්. පට්ට උලංගක් තියෙන්නේ. මේ උලංගපොල්ල. මේ බෑව
ආවාරනේ රතනින් මෙන්න මෙතනින් දකුණු පැත්තට තමයි අර කුරුවිට පාට මෙහෙට මේ පලාවද්ද උදේට වෙයි හොඳට දැන් ලයිට් ඉඳලා පාර හොයාගන්න පුළුවන් උලංග පොලේ හිත නිකන් උලංග පොලේ කියන්නේ ඉදමලුව කිට්ටුවේ මෙයා ඉන්නේ අම්මෝ අර වීදුම නිකන් රැස් වීදෙනවා වගේ අර ඔයාලට පේනොත් දන්නේ අතන අර වීදුම නිකන් රැස් වීදෙනවා වගේ අපේ අන්තිම පරමාර්ථය ඒ තමයි උඩමළුවට ළඟා වෙන්න. අපි ඉතින් අපි ටික ගොඩක් දුර ආවද අද මීදුන් දවස ඒ හින්දා අර උඩමළුව ලොකු සිරිපාදස්ථානේ ලොකුට පෙවුන්නේ. ඉතින් එහෙමත් තියෙද්දි අපි හිතේ ශ්‍රද්ධාවෙන් උඩට ආවා. දැන් අපි ඒ අපේ අන්තිම ඒ මහන්සි ප්‍රතිඵල පේනවානේ තින්නේ. මට පේනවා ඇති මේන් අපි දැන් ඉන්නේ උඩමළුව ගාව. අතනින් උඩමළුව පේනවා. ඒ එකම ලස්සනට හඳ පායලා දිනවර. අපි එන මෙතනලා කතා කරන්න නැතුව අපි පස්සේ වැඩි විස්තර කතා කරමු. උඩට යන්නේ නේ පො. උඩ අවුලක් නැහැ. ඔව්. රත්නපුර පාර. ඔව් රත්නපුර පාර හැටන් පාර. පලාබද්දල පාර කියන්නේ පලාබද්දල ගමන්නේ ට්‍රේල් එක වටන් ගන්න. හිස්සසුන් ගලවා පාවාන් ගලවා ඇතුළන්. හිස්සසුන් ගලවා පාවාන් ගලවා ඇතුළන් කියදී. Satu galon. විශ්‍රාම ශාලා මෙතන පැත්තේ තියෙනවා මෙහෙන් ගියාමත් තියෙනවා. වොෂ්රූම් එකේ හැමදේම තියෙනවා. යන්කෝ. දැන් මෙතනින් සපත්තු ගලවලා උඩමළුවට යන්න මෙතනින් උඩමළුව මෙතන උඩමළුවට යන්න දෙන්නේ නැහැ මේ වීඩියෝ කරන්න දෙන්නේ නැහැ උඩමළුවේදී. මේ යට තමයි වීඩියෝ කරන්න පුළුවන්. උඩමළුවට ගිහිල්ලා තුමු ශ්‍රීපාදස්ථානයේ ශ්‍රීපාදේ වැඳලා අහලට එලා මම හම්බෙන්න. හැටන් පාර හැටන් මම දෙපාරක් කරුණාකරේ මේ ඉතින් උඩමළුව තියෙන්නේ මේ මෙතන විශ්‍රාම ශාලාව තියෙනවා. ශ්‍රී අරමේ ශ්‍රීපාද උඩරවට පස්සේ අර කලින් තිබේ මහන්සිය ඔක්කොම නැහැ නේද නිප්පෝ? කලින් මහන්සිය ඔක්කොම නැහැ නේද? සම්පූර්ණ නිදාස අර මහන්සිය සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියා. දැන් අපි යන්න හදන්නේ මේ උඩමළුවට. උඩවැණු වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. අපි පහලට ඇවිල්ලා ගමුකෝ වීඩියෝ එක. මේ උඩමළුව අපි මේ උඩට ගිහිල්ලා ශ්‍රීපාදස්ථානයේ වැඳලා දැන් තමයි මේ පල්ලට ආවේ. මෙතන මේ පැත්තේ විශ්‍රාම ශාලා තියෙනවා. ඕන කෙනෙක්ට එළි වෙනකන් ඉන්න පුළුවන් මේ විශ්‍රාම ශාලාවල. මෙතන පල්ලේ 12 මහේ පහන මෙතන හඳුන් කූරු පත්තු කරන්න ඒවා තියෙනවා. මෙතන ගෑනු කට්ටියට පිරිමි කට්ටියට වෙන වෙනම මේ වැසිකිලි පහසුකම් ඒ හැමදේම තියෙනවා. ඉතින් මේ අපි මම මේ ගමනේදී මේ මුලින් ආය මම අර කිව්වේ මල් පූජා කරන එක කරන්න උන්නේ නැහැ. ඉතින් කවුද මේ අපේ අයියා ඉන්න රටනේ චූටි අයියා. ඉතින් මේ චූටි අයියාට ඉක්මනට ඒ වැඩ කටයුතු හොඳට කරගෙන මේ ලංකාවට ඉන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරලා මේ සිත් පිරිත් සජ්ජායනයක් කරන්න හිතා ඉන්නේ. පිරිත් පොත එහෙම ගෙනාවා. මේ ඒ සජ්ජායනය පිරිත් කියන්නේ හිතා ඉන්නේ මෙන්න මෙතන මේ උඩමළුවේ තමයි කියන්නේ හිතා පිරිත් සජ්ජායනා කරන්න හිතා ඉන්නේ. දැන් උඩමළුවේ වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. ඉතින් මේ පිරිත් කියන ටික වීඩියෝ කරන්න වෙන්නේ නැහැ.
ඉතින් චූටි අයියා බලනවනම් ඉතින් අපි පිරිත් කියනවා දැන් ගිහිල්ලා පිරිත් අර මේ වීඩියෝ කරන්න විදිහක් නැහැ. අපි මෙතෙන්ට ඇවිල්ලා පුඩමළුවටලා පිරිත් කියන එක හොඳයිනේ. ඉතින් එතනට යන්න කියලා බැලුවේ. ඒ වගේම චූටියටත් ඉක්මනට වැඩ කටයුතු කරගෙන ලංකාවට එන්න පරිස්සමෙන් ඇවිල්ලා යාගේ හොඳ වැඩ කටයුතු හොඳට කරගන්න පුළුවන් වෙන කියලායි. අපි අම්මටයි තාත්තටයි හැමදාම සතුටින් මේ දැන් හැමදාම සතුටින් ඉන්න පුළුවන් ඉන්න කියලායි. ඒ දෙන්නට ඒගොල්ලන්ගේ නිවනට කරන වැඩ කටයුතු ඉස්සරහට හොඳට කරගන්න පුළුවන් වෙන කියලායි. දැන් අපේ ලොකු අයියා මගේ ගොඩ ප්‍රශ්න වලට හිටිය ලොකු අයියාටයි අක්කටයි ලොකු අයියාගේ පුතාලා දෙන්නටයි හැමෝටම ආශිර්වාද කරලායි. ඒ වගේම මට හැම දෙයකදීම හරි ඕදන් දීලා මට හරි මාර්ගය පෙන්නන මල්ලස්සර පන්සලේ 30 හාමුදුරුවන්ටත් ඒ හාමුදුරුවන්ගේ ඉදිරි වැඩ කටයුතු හොඳට කරගන්න පුළුවන් වෙන. ඉතින් යාළුවනේ මගේ ෆෝන් එකේ බැටරි බැස්සා මෙතනින් වීඩියෝ එක නතර වුණා. අපි මෙන් පස්සේ උඩමළුවට ගිහිල්ලා එතන සෙත් පිරිත් සජ්ජායනා කරලා උදේ පාන්දර 12 මාට විතර අපි පහළට කරුණා ගන්න පටන් ගත්තා. රත්නපුරා පාරෙන්ම අපි පලාබද්දල පන්සලට යනකොට උදේ පාන්දර 5 වගේ වෙලා තිබ්බේ. ඉතින් මේ ලස්සන සුන්දර ගමන මෙතනින් ඉවරයි. අපි වෙන ගමනකින් හම්බෙමු ඉස්සරහදී. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි, ජය වේවා.